සුබ දවසක්. ඉතින් මම අද ඔයාලට අද වීඩියෝ එකක් අරන් එන මේ මොහොතේ අද අපේ රට අපේ සහෝදර ජනතාව ගොඩක් දුක් විඳින ගොඩක් ආපදාවට ලක් වෙලා තියෙන මොහොතක්. දිට්වා සුලිකුණාටුවේ බලපෑම නිසා අපේ රටේ ජනතාව ලක්ෂ 8ක් පමණ ආපදාවට ලක් වෙලා තියෙනවා මේ මොහොත වෙන විට. ඒ වගේම සංඛ්‍යා ලේඛන වලට අනුව 200ක් විතර මරණයට ලක් වෙලා ඒ වගේම තවත් විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මම මේ කතා කරන්න යන්නේ මේ සුලිකුණාටුව නිසා බලපෑමට ලක් වූ ජනතාවත් ඒ වගේම තවත් ගම් වතුර නායෑම් නිසා ආපදාවට ලක් වූ ජනතාවට ඉතාම වැදගත් සෞඛ්‍ය කරුණක් ගැන. ඉතින් මේ මහා ස්වභාවික විපත දැනටමත් සිදු වෙලා ඉවරයි. ඉතින් මේකෙන් අපි ගොඩක් සහෝදර ජනතාව අපේ ගොඩක් ආපදාවට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි රටක් විදිහට අපි දැන් ඊළඟට ගන්න ඕනේ පියවර මොනවද? විශේෂයෙන් ඊළඟට ගන්න ඕනේ සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් මොනවද? ඉතින් සෞඛ්‍ය සේවකයෙක් විදිහට මම හිතුවා ඔයගොල්ලන්ට නායෑම් ගම් වතුර වගේ තත්ත්ව වලින් පස්සේ අපි සෞඛ්‍ය ආරක්ෂිතව හැසිරෙන්නේ කොහොමද? සහ ඒ ප්‍රතිවිපාක අවම කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ලබා දීමට තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දිගටම මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. ඒ වගේම ඔයාලගේ සහෝදර ජනතාවට මේක ෂෙයා කරන්න. ඉතින් මේ ඇති වුණු මහා ස්වභාවික විපත නිසා දැනටමත් අපේ ලංකාවේ බොහෝ ප්‍රදේශ ගම් වතුරෙන් යට වෙලා තියෙනවා. සමහර ප්‍රදේශවල දැනටමත් ගම් වතුර බැහැර ගිහින් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල වෙන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි අපේ පරිසර පද්ධති සම්පූර්ණයෙන් දූෂණය වෙලා පැවතීම. ඉතින් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලිං ජලය අපේ ටැප් වතුර උනත් භාවිතා කර නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙන පුළුවන්. ඒවට සතුන්ගේ සහ මිනිසුන්ගේ මල මුත්‍රා එකතු වෙලා තියෙන පුළුවන්. ඒ වගේම අපි පානීය සඳහා භාවිතා කරන ජල මූලාශ්‍ර වලට සතුන්ගේ මලකුණු එකතු වෙලා තියෙන පුළුවන්. ඒ වගේම ගොඩාක් නායෑම් සිද්ධ වුණ නිසා තවත් වැසිකිලි වගේ දේවල් කඩා වැටිලා තියෙන පුළුවන්. ඒවට අපේ වතුර වලට මිශ්‍ර වෙලා තියෙන පුළුවන්. ඒ නිසා දැනට තියෙන වතුර ඇත්තටම පානයට සුදුසු නැති ජලය කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ස්වභාවික විපත් වලින් පස්සේ අපි අපේ සහෝදර ජනතාව මුදා ගැනීමට යනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ගම් වතුර හරහා යනවා. ඒ වගේම එතකොට නිරාවරණය වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් තමන්ගේ තුවාලයක් වගේ තියෙනවා නම් ඒවට ගම් වතුර වලින් ආසාදනය වෙන්න පුළුවන්. ඒ වගේ සාමාන්‍ය ජීවිතය ගත කරනවට වඩා නිරාවරණය වීමේ අවස්ථාව වැඩි වෙනවා. ඒ වගේම දැනටමත් අවතැන් වූ ජනතාව දැනට ඉන්නේ කඳවුරු වල වෙන්න පුළුවන්, පන්සලක වෙන්න පුළුවන්, රජයෙන් తాවකාලිකව ලබා දුන්න නවාතැනක වෙන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවහම ලොකු පිරිසක් පොඩි ප්‍රදේශයක, පොඩි වාසස්ථානයක ඉන්නව වෙන්න පුළුවන්. ඒතර ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ එකම වැසිකිළිය. ඒ වගේ අවස්ථාවලදීත් රෝග ඇතිවීමේ අවදානම සාමාන්‍ය අවස්ථාවලට වඩා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම එක පොඩි කොටසක විශාල පිරිසක් ඉන්න කෙනොත් අපිට සසන රෝග වගේ දේවල් ඇතිවීමේ සම්භාවිතාව වැඩි වෙන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේ සෞඛ්‍ය ගැටලු මොනවද කියලා. ඉතින් මේ සෞඛ්‍ය ගැටලු අතර ප්‍රධානම තැනගන්නේ අපිට බෝවිය හැකි ගම් වතුර නායෑමකින් පස්සේ අපිට බෝවිය හැකි ලෙඩ රෝග. ඉතින් මේ ලෙඩ රෝග ගැන ඔබ දැනටමත් දැනුවත් ඇති කියලා මම හිතනවා. සමාජ මාධ්‍යවල ගොඩක් ඔබ දැනුවත් කරලා තියෙනවා මීයුණ ගැන. ඉතින් ප්‍රධාන වශයෙන් ඇති වෙන්න පුළුවන් ගොඩක් අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි ලෙඩක් තමයි මීයුණ. ඊට අමතරව ඩෙන්ගු, උණසන්නිපාතය, පාචනය, කොලරාව වගේ සෞඛ්‍යමය ගැටලු ඇති කරන ලෙඩ රෝග රාශියක් ඔබට මේ ගම් වතුර නායෑම් වගේ ස්වභාවික විපතකින් පස්සේ ඇතිවීමට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙන්න මේ කියපු කරුණු ගම් වතුර නායෑම් වගේ ස්වභාවික විපතකින් පස්සේ සාමාන්‍යයෙන් සිදුවන දේවල්. ඉතින් අපි සමාජයක් විදිහට, රටක් විදිහට මෙන්න මේ සෞඛ්‍යමය ගැටලු වලට මුහුණ දෙන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනි අනිවාර්යෙන් ඉදිරි සති 2-3 තුල. ඉතින් ඒක ඔබ තනි පුද්ගලයා විදිහට, ඒ වගේම ඔබ පවුල සමාජය විදිහට වෙනම තමන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවකයන් විදිහට අපිට වෙනමම වගකීමක් තියෙනවා. මම අද බලාපොරොත්තු වෙන්නේ ඉදිරි සති 2-3 තුල ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු වලට පිළියම් සහ ඒවට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඔබව දැනුවත් කිරීමට. ඉතින් මම මුලින්ම කියන්න කැමති පානීය ජලය ගැන. ඒක ගම් වතුරට ලක් වී ආපදා වූ පුද්ගලයන්ට වගේම ගම් වතුරට ලක් නොවිච්ච ප්‍රදේශවල සිටින අපේම ජනතාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මම කලින් කිව්වා වගේ පානීය ජලයට දැනටමත් සතුන්ගේ මල මුත්‍රා, ඒ වගේම වැසිකිලි අපද්‍රව්‍ය සහ අනිකුත් අපද්‍රව්‍ය එකතු වෙලා ඉවරයි. ඒ නිසා පානීය ජලය භාවිතයේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ඉතින් ඔබ ගම් වතුර නිසා ආපදාවට ලක් වූ ප්‍රදේශයක සිටින කෙනෙක් නම් ඔබ මෙතෙක් කල භාවිතා කරේ ලිං ජලය නම් ඔබ දැන් ඔබේ ලිං ජලය පානය කිරීම සම්පූර්ණයෙන්ම නවත්තා දැමිය යුතුයි. ඒ සඳහා ඔබට බෝතල් කළ ජලය නැත්නම් රසායනිකව වෙන යම් ක්‍රමයකින් පිරිපහදු කළ ජලය සමහර විට ඔබට දැනටමත් ආධාර ලෙස පිරිසිදු බෝතල් කළ පානීය ජලය ලැබෙනවා වෙන්න පුළුවන්. පුළුවන් හැම වෙලාවෙම පිරිසිදුයයි තහවුරු කරන ලද ජලය පානය කරන්න. ඒ වගේම ඔබ පානීය ජලය ලෙස මෙතෙක් ටැප් වතුර භාවිතා කරේ නම් ඔබට පුළුවන් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වීමට ඒ ටැප් වතුර උණු කරලා පෙරලා පානීය ජලය ලෙස භාවිතා කරන්න. ඉතින් ඊළඟට ඔබ දැනටමත් ආපදාවට ලක් වූ ප්‍රදේශයක සිටින කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔබ ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිටින අයට ආධාර උපකාර කරන්න යන කෙනෙකු වෙන්න පුළුවන්. ඒ කවුරුණත් පුළුවන් තරම් දූෂිත ජලයෙන් දූෂිත ගම් වතුර සහිත ජලයෙන් ඈත් වෙලා සිටින්න ඕනේ. ඒ වගේ දූෂිත ජලයේ සහිත ප්‍රදේශ හරහා ඔබට යාමට සිදු වුණොත් ඔබ අනිවාර්යෙන් ආරක්ෂිත පාවහන් පැළඳීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිත අත්ඇසුම් පැළඳීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ඔබ කැපුම් සීරීම් තුවාල සහිත පුද්ගලයෙක් නම් පුළුවන් තරම් ගම් වතුර නැත්නම් දූෂිත ජලයේ තියෙන ප්‍රදේශවලට යාමෙන් වළකින්න. ඒ වගේම අත්‍යවශ්‍ය කාරණයකට යාමට සිදු වුවොත් අනිවාර්යෙන් ඔබ ඒ කැපුම් සීරුම් ජල ආරක්ෂක පටි වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන ඒ ප්‍රදේශවලට ඇතුළු වීම අනිවාර්යෙන් කළ යුතුයි. ඉතින් ඒ වගේම ඔබ දැනටමත් අවතන් කඳවුරක සිටින පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ අවතන් කඳවුර වලට ආහාර ද්‍රව්‍ය නැත්නම් වෙනත් දේවල් අරන් යන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒ අවතන් කඳවුර වල පොදු වැසිකිලි භාවිතා කරන්නෙක් වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම ඔබේ තනි පුද්ගලයාගේ පිරිසුදු බව තහවුරු කරගන්න ඕන. ඒකෙන් තමන්ගේ සෞඛ්‍ය සම්පන්න බව වගේම ඔබ අවට සිටින අනිත් පුද්ගලයන්ගේ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි කතා කරමු ගම් වතුර තත්ත්වය පහව ගියාට පස්සේ අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. ඉතින් ඔබ මේ ගම් වතුර නිසා ආපදාවට ලක් වූ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ගම් වතුර පහව ගියාට පස්සේ ඔබ නිවස පිරිසිදු කිරීමේදී සම්පූර්ණයෙන් නිවස පිරිසිදු කරලා විස බීජ හරණය පිළිබඳ වඩා සැලකිලිමත් විය යුතුයි. මොකද මේ ගම් වතුර මේ දූෂිත ජලය ඔබේ නිවසේ දවස් 3ක් 4ක් වගේ කාලයක් එකතු වෙලා තිබුණ නිසා බොහෝ ලෙඩ රෝගකට හේතු වන බැක්ටීරියා, වෛරස්, දිලීර වගේ දේවල් වර්ධනය වෙලා තියෙන පුළුවන්. ඉතින් ඔබ මේ සම්පූර්ණ පිරිසිදු කරලා පිරිසිදු ජලයෙන් පිරිසිදු කරලා ඒ වගේම විස බීජ හරණය කරලා තමයි ඔබේ නිවස නැවත යථා තත්ත්වයට පත් කරගෙන භාවිතා කිරීම සිදු කළ යුත්තේ. ඒ වගේම ඔබගේ නිවසේ තිබූ දූෂිත ජලයට නැත්නම් මේ ගම් වතුරට හසු වූ ඇඳුම් නැත්නම් වෙනත් නිවසේ උපකරණ භාවිතා කිරීමට පෙර අනිවාර්යයෙන් හොඳින් පිරිසිදු කළ ක්ලෝරිනීකృత ජලය නැත්නම් බ්ලීචින් භාවිතා කළ හොඳින් පිරිසිදු කළ භාවිතා කිරීම සිදු කිරීම කළ යුතුයි. ඒ වගේම තමයි ඔබ ලිං ජලය පානීය ජලය ලෙස භාවිතා කරපු අයෙක් නම් ඔබේ ලිඳ දෙපාරක් නැත්නම් තුන් පාරක් හරි ඉහළා පිරිසිදු කරගෙන ඒ වගේම ඔබ PHI මහත්තයා හරහා ලිං ජලයේ පානීය ජලය බවට සුදුසුදැයි පරීක්ෂා කරගෙන භාවිතා කිරීම සඳහා යොදා ගැනීම වඩාත් සුදුසුයි. ඉතින් නිවසේ පිරිසිදුතාවය වගේම ඔබ තවත් සැලකිය යුතු දෙයක් තමයි මේ නිවසවට පරිසරය පිරිසිදුව තබා ගැනීම. ඔබ හැකි පමණ ඔබ දකින සියලුම වතුර එකතු වන තැන් විනාශ කිරීම කළ යුතුයි. මොකද දැනටමත් ඒවයි වතුර එකතු වෙලා ඒවයි මදුරු කීටයන් බෝවීම පටන්ගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් ඒවා ඉවත් කරලා ඉදිරියට ඇති වෙන්න පුළුවන් ඩෙන්ගු, චිකන්ගුන්යා වගේ මදුරුවන් මගින් බෝවන මාරාන්තික රෝග වළක්වා ගැනීමට හැකි වෙනවා. ඉතින් අපේ රටට ඇති වූ මේ විශාල ගම් වතුර නායයන් වලින් පස්සේ එන්න පුළුවන් සෞඛ්‍ය ගැටලු පිළිබඳව සහ ඒ ගැටලු වලට කල් තියා ගත යුතු විසඳුම් පිළිබඳව මම ගොඩක් කතා කරා. ඉතින් මම හිතනවා ඔබ මේවා පිළිපදින වගකීම් සහිත පුරවැසියෙක් වෙයි කියලා. ඒකෙන් තමන්ගේ සෞඛ්‍ය වගේම තමන් අවට සිටින ආදරණීයන්ගේ සෞඛ්‍යයත් රැක ගන්න ඔබට අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔබ මේ වීඩියෝ එක බලලා මේකේ අන්තර්ගතයෙන් යම්කිසි අවබෝධයක් ලබාගෙන ඉස්සරහට ඇති වෙන්න පුළුවන් සෞඛ්‍යමය ගැටලු අවම තත්වයකට ගෙන ඒම වගේම අපිට ඉස්සරහට ඇති වෙන සෞඛ්‍යමය ගැටලු වලට නිසියාකාරව මුහුණ දීමට ඔබේ දායකත්වයේ උපරිමයෙන් ඔබ ලබා දෙයි කියලා. ඉතින් මේ වගේ තවත් වැදගත් සෞඛ්‍යමය තොරතුරු සහිත වීඩියෝ එකකින් ආයෙත් දවසක හමු වෙමු. සුබ දවසක්.